අහලා නැද්ද අපේ සාරිපුත්තයන් වහන්සේ කාටවත් බැඳිලා නැහැ කියලා හසරේ. ඒ කියන්නේ අතහැර ගන්න බැරි යාළුකම් නැහැ සාරිපුත්තයන් වහන්සේට. අද අම්මා ගෙදරින් ගියන් පස්සේ යනකල් දුවට කෝල් කර කර යන්නේ දුව හොඳින් ඉන්නවද? බැඳීම එච්චර. මහත්යට බැඳීම එච්චර. නෝනට බැඳීම එච්චර. ඉන්දියාවේ යන අම්මලා පැයෙන් පැයට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කෝල් ගන්නවා. එච්චර බැඳීම. අහලා නැද්ද අපේ සාරිපුත්තයන් වහන්සේ සසරේම කාටවත් බැඳුන්නේ නැති වග. මක්නිසාද අතීතේ වෙච්ච දෙයක්. අතීතේ සාරිපුත්තයන් වහන්සේ ඉපදිලා හිටියා කිසවච්ච කියලා රජ කෙනෙක් වෙලා. ඒ රජතුමාට දරුවන් නැතුව බොහෝ කාලයකට පස්සේ දරුවෙක් ඉපදුනා. මහ බිසවට. නීමිත්ත පාටකෝ කිව්වා මේ දරුවා යම් දවසක නැති වෙන්නේ වතුර නැතුව කියලා. රාජ්‍යරු ඒ ශනේහි මේ මොහොතේම මුළු රාජ්‍ය පුරා හන්දියක් ගානේ පෙම්පොකුණු කෙරෙව්වා. මාලිගාව වටේ රාජපුරුෂයන් අමතරව පෙන් කල තියාගෙන පුරුෂයෝ යෙදෙව්වා. කුමාරයා යන පෙරහැරි පෙන් කල 150ක් පිටුපස්සෙන් අරගෙන ගියා. කවදාවත් තනියෙන් කුමාරයා යවෙන්නේ නැහැ. එච්චර ආදරේ. බැඳීම අපේ ස්වාමීන් වහන්සේලාගෙත් ඉන්නවා. අර දරුවා ඉල්ලන දේ නිසා මහානකමට කැමැත්ත දීලා ඒත් පුතා හිටපු කාමරේට එබිකම් කර කර බලන අම්මලා ඉන්නවා. පුතා ඇඳපු ෂර්ට් එක බදාගෙන අඬන අම්මලා ඉන්නවා. එච්චර බැඳීම. ඉතින් ඒ නිසා මොකද උනේ ඊට පස්සේ මේ දවසක් රජුරවන්ට යන්න බැරුණා රාජකාරියක් හේතුණා. රාජකුමාරයා පෙරහැරේ යනවා. වතුර කල ටික පිටිපස්සෙන් අරන් එනවා. ඊළඟට මේ පොඩි දුරෙන් දුරට පැම්පකුණු තියෙනවා. මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්න උඩ රාජකුමාරයා ඇතා පිට වඩින හැටි. මාවතට වැඩියා පසී බුදුරජාණන් වහන්සේ නම. ඔක්කිද්ද චක්කු පසේ බුදුරජාණන් වහන්සේලා බිමට යොමු කරපු ඇස් ඇති අය. බලන්නේ රාජකුමාරයාට තරහා ගියා. මේ ඔක්කොම බලද්දි මෙයා මං ගැන බලන්නේ නැහැ. ඇතා පිටින් බැහැලා ළඟට ගියා. පාත්‍රය අරන් පොලේ ගැහුවා. පසේ බුදුරජාණන් වහන්සේ මෝන දිහා බැලුවා. ඇයි හැව උඹ මොනවා කරන්නද දෙවුවා මට? මං කිසවච්ච රජුරන්ගේ පුතා කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ නිහඬ වෙලා වැඩියා. කුමාරයාට පසේ බුදුරජාණන් වහන්සේ නොපෙනුනේ යම් තැනකද පිපාසයක් හටගත්තා. වතුර කියලා කෑ ගැහුවා. පැම්පොකුණු මුළු රාජ්‍යෙම පැම්පොකුණු හිඳුණා. අර කලවල හිඳුණා. පාපේට පැන් නැතුව මැරුණා. පණිවිඩයව රජුරවන්ට පුතා වතුර නැතුව මැරුණා කියලා. පපුව පිච්චුණා. පුරණ ලද පාරමී ධර්ම තියෙන නිසා හදවත පිපිරුවේ නැහැ. ඒ ශනේම හිතට ආවේ පුතාට තිබ්බ බැඳීම නිසායි. උපනෝපන් ජීවිතේ මන්නම් කෙනෙකුට බැඳෙන්න එපා කියලා දෙඩිවම හිතුවා. එදා ඉඳලා නිවන් දකින්න මොහොත දක්වාම කිසි කෙනෙකුට බැඳුන්නේ